ඔයාගාව කොච්චර හොඳ ප්‍රෙස් එකක් තිබ්බත් වැඩක් නෑ මොකද ඔයාගේ මද බෝඩ් එකකින්ද ප්‍රෙස් එකේ පර්ෆෝමන්ස් අඩුවෙන්න පුළුවන්. ගොඩක් කටේ දන්න ඇති දෙයක් තමයි මද බෝඩ්ස් වල VRM කියල දෙයක් තියෙනවා. Voltage Regulator Module. මේ VRMs වලින් කරන්නේ බේසිකලි ඔයාගේ පවර් සප්ලයි එකේ ඉන්න ප්‍රෙස් එකට එන පවර් එක කන්ට්‍රෝල් කරන එක. එහෙම නැත්නම් මේ පවර් එක clean and stable විදියට කන්වර්ට් කරලා දෙන එක. එක්සාම්පල් එකට ඔයා මේ වගේ පොඩක් weak VRMs තියෙන H610 බෝඩ් එකට i7 14700 වගේ පොඩක් high watts press එකක් දැම්මොත් processor එකේ performance 30 to 40% අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා Ryzen 9 9950X press එකක් B650 basic බෝඩ් එකට වගේ ගැහුවා නම් same scenario. So basically ඔයාගේ motherboard එකේ VRMs weak නම් unstable power, loss of performance, bottleneck වගේ ප්‍රශ්න බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ VRMs තිබ්බොත් stable power and much better performance බලා ගන්න පුළුවන්. So හොඳ CPU එකක් තෝරගන්න කලින් ඒකට හරියන හොඳ motherboard එකක් තෝරගෙන ඉන්න.